සමහර වෙලාවට අපේ බිසි ලයිෆ් එකට වෙනසක් ගේන්න කරන්න තියෙන හොඳම දේ තමයි දුර ගමනක් යන එක. හැබැයි ඒ හැමදාම යන විදියට ලක්සරි වාහනයක AC දාගෙන නම් නෙමෙයි. අපි යන්නේ ට්‍රීවිල් එකක. අපි මේ යන්නේ ගාල්ලේ ඉඳන් කතරගමට. ඉතින් මේ ගමනේ අතරමඟ ගියපු තැන් බලපු දේවල් සිද්ධ වෙච්ච දේවල් වගේම ඔයත් මෙහෙම යනවනම් අවශ්‍ය කරන විස්තරත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන ඔයාට බලා ගන්න පුළුවන්. පොඩි වැස්සකුත් එක්ක අපි ගාල්ලෙන් උදේ 5 මාරට විතර පටන් ගත්ත ගමනේ අපේ පළවෙනි ප්‍රධාන නැවතුම උනේ හැමෝම දන්න දෙවුන්දර දේවාලය. උදේ පාන්දරම නිසා සෙනගත් අඩුවෙන් තමයි මෙතන හිටියේ. ඔයාලා දන්නවා පහුගිය කාලේ මෙහි පෙරහැර උත්සවය හැමත් තිබුණා. ඉතින් ඉර පායගෙන එනවත් එක්කම අපි දෙවුන්දර වැඳලා අපේ ගමන ආයෙත් ඉස්සරහට ගියා. ඒ යන අතරමඟ මේ වගේ ලස්සන ගැමි පරිසරයක් තියෙන views ගොඩක් එහෙම බලාගෙන අපි ඊළඟට ගියේ කොහෙටද දන්නවද? අපි ආවේ බටාත කෘෂි තාක්ෂණ උද්‍යානයට. ඇත්තටම ඒ ළඟ තියෙන බොජුන්හලට තමයි ආවේ එතනින් උදේ කෑම ගන්න. ඔයාලත් මේ පාර යනවනම් කෑම ගන්න නියම ප්ලේස් එකක් මේක. ගානත් අඩුයි වගේම රසත් හොඳටම තියෙනවා. එතනින් පස්සේ අම්බලන්තොටින් සූර්යෝදය පැත්තට හරවලා අපි ආවේ ලංකාවේ තියෙන විශේෂම තැනක් බලන්න. ඒ තමයි ලංකාවේ පළවෙනි ඕපන් සූ එක වෙන රිදීයගම සෆාරි පාක් එක. මෙතනට එද්දි උදේ 11 විතර වුණත් ඒ වෙද්දිත් මේකේ සෙනග නම් ගොඩක් හිටියා. සෆාරි පාක් එකට ඇතුල් වෙන ටිකට් එක උනේ එක්කෙනෙක්ට රුපියල් 590ක්. සෙනග වැඩි නිසා අපිත් බස් එකේ තමයි පාක් එක ඇතුලේ බලන්න ගියේ. මේ බස් එකට වෙනම ටිකට් එක රුපියල් 100ක් වෙනවා. හැබැයි ඇතුලට ගියාට පස්සේ අපිට මූණ දෙන්න උන සිද්ධිය දැක්කොත් නම් ඔයාට එක්ක මෙහෙ යන්න බය හිතේවි නැත්නම් තවත් ආස හිතේවි. ඔන්න ඔය විදිහට පටන් ගත්ත බස් එකේ සෆාරි යන අමුතුම ගමනේ මුලින්ම අපි යන්නේ සිංහව බලන්න. මෙතනදී අපිට සිංහව 20කට එහා බලන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ අපි යන්නේ ශාක භක්ෂකයෝ ඉන්න සෝන් එකට. මේකේ වැඩිපුරම ඉන්නේ මූ. හැබැයි තව එක එක විදිහේ සත්තු ගොඩක් මේ සෝන් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් පස්සේ අපි යන්නේ ටයිගර්ස් සෝන් එකට. මේකේ ඉන්නවා කිව්ව ඇත්තටම බෙන්ගාලි ටයිගර්ස්ලා 3 දෙනෙක් විතරයි. එයාලවත් බලාගෙන අපි ඊළඟට ආවේ එලිෆන්ට්ස් සෝන් එකට. සාමාන්‍ය ලංකාව වගේ ආසියාතික රටවල මේ දාලා ඉන්න ස්ථීර දත් එකක් පරිදින්නේ පිළිසකට ගමන එකක් තාමත් කලාතුරකින් 105ක වගේ සම්භාවිතාවකට තමයි මං කලින් කිව්ව අත්දැකීමට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මෙතනදී තමයි. අලි කිහිප දෙනෙක්ම බලාගෙන අපි ඉස්සරහට යද්දි බස් එක ඉස්සරහටම එකපාරටම මෙන්න මේ අලිය ආවා.
ඒ වෙලාවේ සමහර අය බය වුණත් කොහොම හරි කාටවත් කරදරයක් නැතුව ඔන්න ඒ සෝන් එකනොත් අපි එළියට ඇවිත් ඊළඟට ආවේ ස්මෝල් ඇනිමල් සෝන් එකට. මේ සෙක්ෂන් එක ඇතුළට යනවා නම් ඔයාලට වෙනම ටිකට් ගන්න වෙනවා. මෙතනදී සත්තු එක්ක ෆොටෝ ගන්න, එයාලා වල්ලන්න, අලින්ට කෑම දෙන්න, බර්ඩ් ෆීඩින් කරන්න වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. හැබැයි වෙන වෙනම මේ හැම එකකටම ටිකට්ස් ගන්න වෙනවා. ඔන්න ඔය විදියට අපේ සෆාරි අත්දැකීම එන් කරලා අපි ඊළඟට යනවා ලංකාවේ තියෙන තවත් විශේෂ තැනකට. ඒ යන අතරමඟ තිබුණ මේ ෆාම් එක ළඟ කිරිහලට ගිහින් ෆ්‍රෙෂ් මිල්ක් එකකුත් බීලා අපි ඊළඟට ආවේ මදුනාගල උණුදිය උල්පත් බලන්න. එතන කාපාක් එකේ ගොඩක් ෂොප්ස් එදා නම් වහලා තිබුණේ ඇයි කියලා නම් දන්නේ නැහැ. කොහොම හරි රුපියල් 100කට ටිකට් එකකුත් අරගෙන අපි ආවා උණුදිය උල්පත් ළඟට. මෙතන ටැංකි කිහිපයක්ම තියෙනවා. මේ එකකට එකක් වෙනස් ටෙම්පරේචර් එකකින් තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන පොඩි මින් මැදුරකුත් තියෙනවා බලන කෙනෙක්ට එතනටත් යන්න පුළුවන්. ඔන්න ඔය විදියට ඒ තැන් ටිකත් බලලා මැප් එකක් දාගෙන අපි ආපහු තිස්ස පැත්තට එන්න ගමන පටන් ගත්තා. අපි ඊළඟට ආවේ අපේ දවල් කෑම ගන්න. තිස්ස වැව ළඟ වයිහන්දියෙන් ටවුන් එක පැත්තට යනවත් එක්කම තියෙන කඩේකින් තමයි අපි හැමෝම ලන්ච් එක ගත්තේ. හැබැයි මේ වෙද්දි හවස 4ටත් කිට්ටු වෙලා තිබුණේ. ලන්ච් එකෙන් පස්සේ තිස්ස වැවේ ලස්සනත් බලාගෙන අපි කතරගමට ආවා. මේ තමා අපි අද නවතින තැන. මේක තියෙන්නේ දේවාලයට පයින් යන දුර නිසා ගොඩක් අය මෙතන බුක් කරනවා. ඔයාලටත් මේ තැන ගැන විස්තර දැනගන්න ඕන නම් පහලින් අහන්න මම ඔක්කොම ඩීටේල්ස් ටික ෂෙයා කරන්නම්. පරක් වෙලා තිබ්බ නිසා අපි ඉක්මනට ලෑස්ති වෙලා පූජා වට්ටිත් හදාගෙන ගියේ කීරිවෙහෙර පැත්තට. ගොඩක් කාලයකට පස්සේ ආපු නිසා තමයි දැක්කේ මේ තැන් ගොඩක් ඒවා වෙනස් වෙලා තියෙන විදිය. අපි කිරිවෙහෙර වැඳලා ඇවිත් කතරගම දේවාලයත් වැඳලා අපේ පළවෙනි දවස එන් කරනවා මෙන්න මේ විදියට. දෙවනි දවසේ උදෙන්ම අපි ආවේ ටවුන් එකට උදේ කෑම ගන්න. ඊට පස්සේ අපි මේ වගේ ලස්සන පාරක් මැදින් ගියේ සෙල්ල කතරගමට. සෙල්ල කතරගම වැඳලා ඉවර වෙලා අපි එතනින් ආවේ ලක්ෂ්මී දේවාලයට. ඊට පස්සේ අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඒන අතරමඟ වෙනසකටත් එක්ක ගමේ රසට හදපු කෑම පැකට් ටිකකුත් අරගෙන අපි ආවේ තිස්ස වැව ළඟට. එතන ඉඳන් ලන්ච් එක අරගෙන තිස්ස මහාරාමයත් වැඳලා අපි ආපහු ගමන යන්න පිටත් වුණා. මේ පැත්තේ යනවා නම් මීකිරි රස බලන්න ඕනනේ. ඉතින් අපි ආපහු එන අතරමඟදී වීරවලේදී අපි රසම රස මීකිරි හැමත් අරගත්තා. ඕන ඔය විදියට ඊට පස්සේ හම්බන්තොට තංගල්ල හරහා මාතර පහු කරන් ඇවිත් අපි අපේ දවස් 2ක ගියපු රෝඩ් ට්‍රිප් එක එන් කරනවා.